එහෙනම් නැත්නම් දේව මෑණියොත් එක්ක අපි ආපු ගමනේ අද 12 වන දවසේ. 12 වන දවසේ අපිට මෙනෙහි කරන්නට ආරාධනා කරන්නේ මරියතුමියගේ ඒ හඳුන්වන නාමයක් වන කන්‍යාශුතු අනුනව මාතාවෙනි කියන ඒ නාමය පිළිබඳව. මේ නම කියද්දිම අපිට මතක් වෙනවා මරියතුමියගේ ජීවිතයේ ඒ තිබුණු පිරිසිදුභාවය, ශුද්ධවන්තභාවය, කැලැල් නැති වූ ජීවිතය, නොකැලැල් ජීවිතය, දෙවියන් වහන්සේටම කැප වූ ජීවිතය මතක් කරනවා. එනම් මේ පිළිබඳව මෙනෙහි කරන්නට අපිට අද දවස ආරාධනා කරනවා. අපේ ජීවිතයේ අපි කැප වෙනවා. අපි යම් යම් දේවල් වලට අපි කැප වෙලා වැඩ කරනවා. නමුත් කතෝලිකයෝ හැටියට අපි ජීවත් වෙද්දී අපිව කැඳවන්නේ ශුද්ධවන්තභාවයට. එනම් මේ ශුද්ධවන්තභාවයට අපි කැප වෙලා ජීවත් වෙනවාද කියලා මෙනෙහි කරලා බලන්න ඕන. මරියතුමිය කොහොමද ශුද්ධවන්තභාවයට කැප වුණේ? දෙවියන් වහන්සේට කැප වුණේ කොහොමද? පිරිසිදුව ජීවත් වුණේ කොහොමද? ආත්මේනොත් ශරීරේනොත් ඇය පිරිසිදුව ජීවත් වුණා. එහෙනම් අපි මේ ශුද්ධවන්ත භාවයට යන ගමන තුළ අපි පිරිසිදුව ජීවත් වෙන්නට ඕන. පිරිසිදු භාවය අපේ ජීවිතය තුළ අපි අත්දකින්නට ඕන. ශුද්ධවන්ත ගමනක් අපි යන්නට ඔබේ මගේ ජීවිතයේ සිතුවිලි පිරිසිදු වෙන්නට ඕන. ඔබේ මගේ ජීවිතය තුළ ක්‍රියා පිරිසිදු වෙන්නට ඕන. අපි යාඥා කරනවා. නමුත් අපේ සිතුවිලි පිරිසිදු නැත්තම්, අපේ ක්‍රියා පිරිසිදු නැත්තම් අපේ යාඥාව එහෙනම් මේ ශුද්ධවන්ත භාවයට යන ගමන තුළ ඔබට මට උන්වහන්සේ ආරාධනා කරන්නේ පිරිසිදු සිතුවිලි ඇතිව, පිරිසිදු ක්‍රියා ඇතිව අපේ යාඥාවට පණ දෙන යාඥාවක්, අපේ යාඥාව පණ දෙන යාඥාවක් බවට පත් වෙන්නට ඕන කියලා. එහෙනම් ශුද්ධවන්තව ජීවත් වෙමු. අපේ ක්‍රියා පිරිසිදු ක්‍රියා බවට පත් කරගමු. අපේ සිතුවිලි පිරිසිදු සිතුවිලි බවට අපි පත් කරගමු. කෙසේද මරියතුමිය දෙවියන් වහන්සේගේ ඒ කැමැත්ත ඉටු කරේ? අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ ආකාරයෙන්ම ඉටු කරලා පිරිසිදු ජීවිතයක් ගත කරමු. එහෙනම් අපේ සිතුවිලි, අපේ ක්‍රියා පිරිසිදු සිතුවිලි බවට පත් කරගෙන අපි මරියතුමිය ගියා වගේ දෙවියන් වහන්සේ ගාවට ලස්සන ගමනක් යමු. ඒ ගමනට ඔබට මම ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාද. එහෙනම් සුබ පතනවා ශුද්ධවන්ත ගමනකට. එහෙනම් ඔබ සැමට ජේසුස්